වහන්සේගෙන්ද අප විද්‍යාලයේ නියමුවන් වන අපේ විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පති කුමියන්ලාගෙන්ද සහකාර විදුහල්පති කුමියන්ගේලාද අංශපාර ගුරු මහත්ම මහත්මීන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ සියලුම අනෙකුත් ගුරු මහත්ම මහත්මීන්ගෙන්ද ආදරණීය දුවා දරුවෙන්ගෙන්ද මා වෙනුවෙන් කාලය කැප කරමින් පැමිණි ආදි ශිෂ්‍ය ලහිරු පුතාගෙන්ද අනෙකුත් සියලුම දෙනාගෙන්ද අවසරයි. මට ටිකක් සංවේදීතාවයකුත් දැනෙනවා. නමුත් මම පුළුවන් තරම් උත්සාහ ගන්නවා ඔබ වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්න. ආදරණීය දුවේ පුතේ, පන්ති කාමරයේ තුල මම දරුවන් කෑ ගහනවා නම් ඉගෙනුවේ නැහැ. අට උගන්නන්න බෑ. දරුවෝ කෑ ගහනවා. එනම් හැමෝම නිශ්ශබ්දව පොඩ්ඩක් අහගන්න. මගේ ජීවිතේ යම් කිසි විතක් හරි ඔයගලන්ට ගන්න පුළුවන් නම් ඒකත් මම හිතනවා මේ අවස්ථාවේදී දෙන්න පුළුවන් දෙයක් වෙයි කියලා. මගේ ළමා කාලේ ගත්තාම මට පාසල් අධ්‍යාපනය ලැබුණු පාසල් 3ක් තියෙනවා. එකක් තමයි මම මුලින්ම එක වසර ඉගෙන ගත්තේ මගේ ගමේ පාසලේ මේල්පිටිය මහාවිද්‍යාලය. ඊට පස්සේ මම යනවා නාවුල ශ්‍රී නාග ජාතික පාසල. අවුරුදු කිහිපයකින් නැවත සැරයක් මට ලැබෙනවා සංගමිත්තා විද්‍යාලය. ඇත්තෙන්ම සංගමිත්තා විද්‍යාලයේ උසස් පෙළ මම ජීව විද්‍යාංශයෙන් තමයි හැදෑරුවේ. හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් ඔබ සයන්ස් කරලා මේ කලා විෂයන් වලට සම්බන්ධ වුණේ කොහොමද කියලා. ඇත්තටම මම ඒ කාලේ දක්ෂ ක්‍රීඩිකාවක්. ඒක කිව්වට වැරද්දක් නැහැ. මමම කිව්වට. මොකද මම ක්‍රීඩාව කියන එක මගේ ඇඟේම තිබ්බ දෙයක්. මම ඇතුලේ ගමකනේ. එතකොට ওই ගමේ අද වගේ ওই ෆෝන් ඔබ අපි තියේ නැහැ. අවසට අපි අර කුඹුරේ සෙල්ලම් කරනවා. එල්ලේ ගහනවා. ඒ විදිහට තමයි ඉතා සුන්දර ළමා කාලයක් අපිට තිබුණා. පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න දරුවනේ. ආදරෙන් කියන්නේ පොඩ්ඩක් අහගන්න. ඔයගලන්ට යම් කිසි දෙයක් ගන්න පුළුවන් වෙයි. මම පාසල් ආවේ උදේට 72ක් පයින් එනවා. අන්තිමට මම ගමක ඇදුනේ කියලා. මම හවසට 72ක් පයින් යනවා. ඒ කාලේ අද වගේ බස් තිබුණේ නැහැ. මාතලේ අඹගහ ළඟ බස් ස්ටෑන්ඩ් එකට අපි පැය දෙක තුනේ ඉන්නවා බස් නැතුව. අපිට තිබුණේ සීසන් එක. මේ සීසන් එක දකිනකොට කොන්දොස් කරලා බයිනවා. අපි එළවනවා. අද වගේ ප්‍රයිවට් බස් තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් අපි කොන්දොස් කරලා එක පුදුම තරහක් අපි තියෙනවා. ඒ අපි එළවනවා. 3:00ට සීගිරිය බස් එක එනවා. සීගිරි බස් එකේ කොන්දොස් කරලා ඩ්‍රයිවර් පුතයි අරුණ දෙන්නෙක් හිටියේ. ඒගොල්ලන් එනකන් අපි බලාගෙන ඉන්නවා අඹ ගහයට ටෙවලා. අපේ ටැප් වල වතුර ටික පවා තිබුණේ මේ බස් ස්ටෑන්ඩ් එකේ ටැප් එකකින් වතුර ටිකක් බිව්වොත් විතරයි අපිට. අද වගේ සුපිරි ජීවිතයක් නෙමෙයි එදා කාලේ අපි ගත කරේ. අඩුපාඩු මැද අපි අපේ ගමනේ ගියා. දැන් මේ දවස්වල ඕගොල්ලන්ට ක්‍රීඩා තරඟ තියෙනවා. ඇත්තටම මම කියනවා අපිට තියෙන්න ඕනේ. මම ක්‍රීඩාව තුලින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔය අනෝමා මැඩම්ලා දන්නවා මම ග්‍රවුන්ඩ් එකට යනකොට සමහරු මේගොල්ලන් පැත්තට ආපහු ගිය පොයක් හිටියා. ඒ තරම් මට ක්‍රීඩාව කියන එක ඇඟේ තිබුණා. මට කොන්දකින් හිටගන්න උගන්වනවා මගේ ක්‍රීඩා මැඩම්. දුවන්න කිව්වොත් දුවනවා, නතර වෙන්න කිව්වොත් නතර වෙනවා. ඒ වගේ චරිතයක්. ඒ තුළින් මගේ ඉවසීමේ ගුණය මම ප්‍රගුණ කරගත්තා ඇත්තටම. මට දුක හිතන කතාවකුත් කියන්නම්. මම කියවනේ මම ඉතා දක්ෂ ක්‍රීඩිකාවක් කියලා. නමුත් ඒ කාලේ තිබ්බ රටේ වාතාවරණය අනුව ගොඩාක් මේ කැන්සල් වුණා ඇත්තට. සමස්ත ලංකා අපිට යන්න තිබ්බ අවස්ථාවල් ගොඩාක් අහිමි වුණා අපිට ඒ කාලේ තිබ්බ තත්ත්වය අනුව. ක්‍රීඩාව කරා කියලා මගේ අධ්‍යාපන කටයුතු මම ඒකට බාධාවක් කරගත්තේ නැහැ ඇත්තටම. උසස් පෙළ
පන්ති වල ඉඳලා මට දුක හිතන කතාවක් කියන්න තියෙනවා. උසස් පෙළ ජීව විද්‍යාංශයට මම හදාරන්න ගියාට ගුරුවරු හිටියේ නැහැ. මට ඒක හරිම වේදනාත්මක දෙයක් තමයි මේ සංගමිත්තාවේදී සිදු වුණ. ගුරුවරු නැහැ අපිට උගන්වන්න. සයන්ස් කොලෙජ් එකේ හරි සෙන්ට් තෝමස් එකෙන් හරි කැම්පස් ගිහපු අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ගෙනල්ලා අපිට පොඩ්ඩක් ඉගෙනුවා. එහෙම තමයි අපේ ජීවිතේ යෙමුනේ ඇත්තටම. මට ඒක හරි දුක හිතෙනවා. නැත්තම් යම් කිසි තැනකට අපිටත් යන්න තිබුණා කියන හැඟීම මට එනවා. කමක් නැහැ. මම අභියෝගයකට ජයගත්තා කියලා මම හිතනවා. මම ඒ කියලා අතෑරියේ නැහැ ඇත්තටම. උසස් පෙළ ප්‍රතිඵල ආවම O ලෙවලුත් එහෙමයි A ලෙවලුත් එහෙමයි. හොඳම ප්‍රතිඵල තිබුණේ මගේ දවසේ. ඒකෙන් ඔයාලට කියන්න තියෙනවා මම පිට්ටනියෙම හිටියට මගේ වැඩ කටයුතු වල මම කොහොමරි කරගත්තා කියන එක. මට ජීව විද්‍යාංශයෙන් යන්න ලැබුණේ නැහැ තරසවිය. මොකද ලකුණු මට්ටම් මදි. අද වගේ ගොඩාක් සබ්ජෙක්ට් වලට යන්න කාලේ තිබුණේ නැහැ. සීමිත සබ්ජෙක්ට් ටිකක් නේ තිබුණේ. ඊට පස්සේ කොහොම හරි මට සෑහෙන වේදනාවක් ඇති වුණ කාල පරිච්ඡේදයක් ඕක. මම අවුරුදු 17 වෙනකොට මම ගෙදර A ලෙවලුත් කළා මම ගෙදර. ඔබද අඩු වයසේ තමයි ගමේ ඉස්කෝලේට මාව බාර දීලා තිබුණේ කාලේ අපේ අම්මා. මට මේ අවස්ථාවේදී හිතුණා මම නිකන් ඉන්න එකේ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාගන්න ඕනේ කියලා. මම ඩිප්ලෝමා එකක් කරා කාර්මික විද්‍යාව. ඇත්තටම අවුරුදු 23 වෙනකොට මට තර්ක විභාගයකට වෙණි සිද්ධ වුණා ලිපිකරු අනුබඳවා ගැනීම. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වශයෙන් මට තේරීපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි මම සංස්කෘතික අමාත්‍යාංශයට ලිපිකාරියක් විදියට සේවයට බැඳෙන්නේ 1989 වසරේ. ඇත්තටම මම කොමර්ස් ඩිප්ලෝමා එකක් කරපු නිසා මාව දෙලින්ම දැම්මා ඒකවුන්ස් බ්‍රාන්ච් එකට. ගිණුම් මාස්ටර්ට මාව දැම්මා. ඒකත් ඇත්තටම මට ඒ සර්ටිෆිකේට් එක වැදගත් වුණා කියන එකයි මම මෙතනදී කියන්නේ. ඔද ගිණුම් මාස්ටර් ලිපිකාරියක් විදියට මට සේවයට බැඳෙන්න හම්බුණා. ඊට පස්සෙ අවුරුදු 23යි මට රස්සාවක් තිබුණා. මම ඒතර නතර වුණේ නෑ දරුවෙන්. මට හිතුණා උපාධියක් කරන්න ඕනේ. මම විද්‍යාවේදී උපාධියක් කරන්න මාව කවුරුත් පෙළඹුවේ නෑ ඒ කාලේ ඇත්තටම. දැන් වගේ ඔයගොල්ලන්ට තියෙන පෙළඹවීම ඒ කාලේ අපිට අඩුයි. මට හිතුණා මේ කලාවන්තයෙන් මොකද්ද චුට්ටක් බලන්න ඕනේ කියලා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපදිච්ච වෙලා මම බාහිර උපාධිය හැදෑරුවා. ඇත්තටම කිසිම ගැටලුවක් නැතුව මම ආර්ථික විද්‍යාවයි සමාජ විද්‍යාවයි දර්ශනය කියන විෂයන් තුනට මම අධ්‍යයනය කරා. ඒ විෂයන් තුලින් මට පුළුවන් වුණා කිසිම අර ඔයගොල්ලන්ගේ වචනේ කියනනම් ගේමක් නැතුව භාගයට පෙනී සිටලා මට උපාධිය ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට සංස්කෘතික අමාත්‍යාංශයේ අවුරුදු 5ක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අවුරුදු 5ක් සේවය කරලා උපාධිධාරීන්ට රැකියාව දෙන්න අයිතිපත් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මම ඒ අවස්ථාවේ හිතුණා දැන් මම ඉතියදී මම වෙනත් දෙයකට යන්න ඕනේ කියලා හිතලා මම අයිතිපත් ඉදිරිපත් කළා. ඇත්තටම ඊට පස්සේ තමයි මට මේ පාසල ලැබුණේ 1999 උපාධිධාරීන් බඳවා ගැනීම යටතේ. ජීවිතේම අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අපිට මම නම් ඒකටවත් ඇලුන්නේ නැහැ. ඒ අනුව තමයි මම පාසල් කීපයකම සේවය කරා. 2001 වසරේ තමයි මම ඉතින් කියන්නේ ඔයගොල්ලෝ කාලේ ගිහින් තියෙන නිසා 2001 වසරේ මම එනවා බුද්ධඝෝෂ මහාවිද්‍යාලයට. බුද්ධඝෝෂ මහාවිද්‍යාලයට ඇවිල්ලා ඒ ආවේ මම ගුරුවරියක් වශයෙන් නෙවෙයි අත. අපිට ඉස්ලාම් පත්තිම දුන්නේ කල්පනාගත සහකාර වශයෙන්. ප්‍රේමදාස සර් හිටියේ. ප්‍රේමදාස සර් මට ආවට පස්සේ තාම ආදරේ මාව පිළිගෙන
කාර්යාලය ගොඩක් හිටියේ නෑ කාලේ නියෝජ්‍ය විදුහල්පතිතුමියක් විතරයි හිටියේ. මට වැඩ ගැනත් තරම් ගැටලුවක් වුණේ නැහැ. මම වැඩි කරගෙන ගියා. අන්තිමට මට ගුරුපත් වීමක් හම්බෙලා මට යන්න සිද්ධ වුණා. නමුත් මම ආපහු මාසයක් යන්න පෙර මේ විද්‍යාලයට ආවා. මට යන්න උනේ හතමඩ ගාල විද්‍යාලයට. හතමඩ ගාල විද්‍යාලයේ මට අමතක නොවන සිතුවීමක් තියෙනවා. මං එනකොට පුංචි දරුවෙක් ඇවිල්ලා මාව බදාගෙන ඇඬුවා යන්න එපා මැඩම් අපිව දාලා. ඒ වෙලාවේ නම් මට හිතුණා අපරාධය මම මේ ඉල්ලුම් කරේ කියන එක මට දැනුණා ඇත්තට. ඊටම සංවේදී මොහොතක් වුණා ඒ අවස්ථාවේදී මට. නමුත් මම මෙහි ඇවිල්ලා වැඩ බාරගත්තා. එතනත් අභියෝගයක් දුන්නා මට ප්‍රේමදාස සර් නිර්මලා ලයිබ්‍රරිය මේ විදියට තියෙන තත්ත්වයක කවුරුත් වැඩ කරේ නෑ. කිසිම පොත්පත් දැන් ඔය මනෝදර මැඩම් ඉන්නව නම් ගන්න බැති. ගොඩාක් පොත්වල අවුල් සහගතත්ව මේක පොඩ්ඩක් මට පිළිසුදු කරලා දෙන්න. මාත් තව ගුරුවරියන් දෙන්න ප්‍රතිගතල මාස 3ක් පස්සේ එන්නේ ලයිබ්‍රරිය පිළිසුදු කරලා දුන්නා. ඊළඟට මට ඇවිල්ලා කිව්වා නිර්මලා මේ විද්‍යාලයේ තර්කශාස්ත්‍ර විෂයට ළමයි නැහැ. ළමයි ටික යනවා අගමිතාවට. පුළුවන් නම් ඔයාලට ඒක නතර කරන්න පුළුවන්. ඔයා පටන් ගන්නවා. හරි සර් මම පටන් ගන්නම් කියලා ඉඳන් තමයි තර්කශාස්ත්‍ර විෂය මම උගන්වන්න පටන්. ඇත්තටම කිව්වේ මම වික්‍රමයක් පෑවා නෙවෙයි. නමුත් මම උගන්වන්නේ කොහෙද තැනක් තිබ්බේ නෑ අපිට. කොහේ හරි කමන්නේ හිස් කාමරයක් බලලා මම ඉගෙනුවා. ඒකෙන් ඇත්තටම අපේ දරුවන් යන්නේක නතර වුණා. බොහෝ පිරිසක් විශ්වවිද්‍යාලයේ වරන් ලැබුවා. අද වෙනකොට වවුනියාව කැම්පස් එකේ අහිංසයි ඉන්නවා. මගේ තර්කශාස්ත්‍ර විෂය ඉගෙන ගත්ත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද වෙනකොටත් ඉන්නවා මේ ඒවා පතිරණ. ඒ වගේම තමයි විද්‍යාපීඨයේ ඉන්නවා රංගජීව. අද මේ වෙනකොට. ඉතින් මට ආඩම්බරයක් දැනෙනවා මගේ දරුවන් ටිකක් හරි මම විශ්‍රාම යනකොටත් කැම්පස් වල ඉන්න එක ගැන. මම හිතන්නේ ඒගොල්ලන් දන්නේ නැහැ මම අද පාසලෙන් යනවා කියන එක. කොහොම හරි අපේ ලහිරු පුතා මේක දැනගෙන තිබුණා. ඊයේ රෑ 9ට මට කතා කරලා කියනවා මැඩම් මම දැන් බස් එකට නැගුවා මම එනවා. මම කිව්වා ඇයි ඔයා එන්නේ මේ රෑ මැද කියලා. එතකොට කිව්වේ නෑ මැඩම් කරපු දේවල්ට මම නෑවිත් නැහැ. ඒ වගේ දරුවෝ ගුරුවරයෙක් වෙනින් කෘතගුණ දැක්වීම සඳහා පැමිණීමම අගය කරන ලහිරුතිය. ඇත්තටම අද භවන්තට එන්න විදියක් නැහැ කියලා මට කතා කරලා කිව්වා. භවන්ත කියන්නේ අපේ කතිකාචාර්යවරයෙක් රජරට විශ්වවිද්‍යාලයේ මීට පෙර ඇවිල්ලා අපේ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් දේශනාවක් පැවැත්වුවා මගේ ඉල්ලීම පිට. එදා ඒ දරුවා හොඳටම මාව වැඳෙව්වා. අද ආවෙ නැති එකත් එක්කත් හොඳයි නැත්නම් මට මේක කතා කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. මොකද එයා ඒ තරම් සංවේදී ලෙස මා කළ දේවල් මට කියන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මට හිතෙනවා දරුවනේ. මොකද මාව අගය කරන පිරිසක් සමාජයේ ඉන්නවා කියලා දැනනකොට මම මේ විද්‍යාලයට මේවා කරා කියලා කියන්න ඕනේ නැහැ. මම කවදාවත් මා ගැන මම වර්ණනා කරලා නෑ මේ ස්ටේජ් එකේ. මගේ පවුල ගැනවත් මං ගැනවත් මම කිසිම දෙයක් කියන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ දෙයක් මං කියුවේ නෑ. දුකේදී යමෙක් කියනවා නිසා මම දෙයක් බලාපොරොත්තු නැහැ දරුවන්ගෙන් මට මේ විදිහට කරන්න. මගේ ගතියක් තමයි මම යම කරාට ආපසු මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට මේ විද්‍යාලයේ වෙනුවෙන් ලැබී ගෞරවය මම හිතන්නේ ලැබුණා. අද උදේ දලම මම දන්නවා අද ක්‍රිකට් මැච් එකක් තියෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ යොහුසුලුව බලාගෙන සිටින්නේ ඒකට. මට දුකයි දැන් ටික දවල් පටන් ගන්නට වඩා උදේ පටන් ගත්තා නම් හොඳයි කියන එක මටත් තේරුණා. මම ඊයේ රෑ දැනගත්තේ මේ ක්‍රිකට් උත්සවය අද තියෙනවා කියන්නේ. තරගාවලියක් අද තියෙනවා කියන්නේ. ඉතින් ඇත්තටම විද්‍යාලයෙන් මම සමාවිල්ලනවා මං වෙනුවෙන් නේද මේ දරුවෝ ඊට පස්සේ කාලය වෙලා ගිහිල්ලා අර ඔව්ගේ ඉන්න වෙන්නේ කියන එකත් මට හැඟීමක් ඇති වෙනවා.
කොහොම වුණත් පුතේ මේ විද්‍යාලය කියන්නේ මහා පින්බීමක්. මම දන්නවා හොඳටම මේ විද්‍යාලයේ දරුවෝ දක්ෂයි, අහිංසකයි. ඇත්තටම ඉන්නේ අපි වගේ මධ්‍යම පවුල් වල ළමයි ටිකක්. ඉතින් මේ දරුවන්ගේ දක්ෂතාව ගැන කතා කරනවා නම් ඇත්තටම ඔලිම්පියාඩ් පව අපේ දරුවෝ ගියා. ශ්‍රී ලංකාව නියෝජනය කරා අපේ දරුවෝ. ඊළඟට සෞන්දර්යයන්ගෙන් ගත්ත සමස්ත ලංකා දරුවෝ වලට අපේ දරුවෝ දිනුවා. ඉතාම දක්ෂ දරු පරපුරක් මේ විද්‍යාලයේ. මට මතකයි සමහරව මගෙන් අහනකොට කොහෙද වැඩ කරන්නේ කොට ඔය BMS කණ්ඩායමේ මගේ ගුරුවරු කොහෙද නෙපලාට වැඩ කරන්නේ කිව්වම උත්තගෝෂ කිව්වම ඒගොල්ලන්ම මට කියලා දුන්නා අනේ ෂෝක් පාසලකට වා ඉන්නේ. තමයි දක්ෂයි නේද කියලා මගෙන් අහනවා. අන්න ඒ අවස්ථාවේදී මට ආඩම්බරයක් ඇති වුණා. මම ඉන්න පාසල ගැන. ජීවිතේ කොටසක් තමයි මගේ මේ පාසල කියන්නේ. මොකද අවුරුදු 25ක් 2001 වසරේ සිට 2026 මාර්තු පළවෙනිදා දක්වා මම මේ පාසලේ ගුරුවරියක් වශයෙන් කටයුතු කරා. දරුවන්ගේ පෞද්ගලික ගැටලු මට ඇවිල්ලා කියලා තියෙන අනන්ත අප්‍රමාණ. මම ඒව ප්‍රසිද්ධ කරේ නැහැ. ඒගොල්ලන් බය නැතුව ඇවිල්ලා කියනවා මැඩම් මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඒක අහපුවා මගේ ඇඟවල් ඉරිවැටුණා. නමුත් ගුරුවරුන්ටවත් මේ පිළිබඳව මම කතා කරලා නැහැ. දෙමව්පියන්ට හැබැයි කතා කරලා. කවුරුත් නොදන්න දේවල් ගොඩක් තියෙනවා. දෙමව්පියන් සමග කතා කරලා ඒ දරුවෝ අද වෙනකොටත් ඉගෙන ගන්න. සමහර විට මම මේක සිතුවල් ප්‍රතුමාට හරි විරාට් කාට හරි කිව්වනම් සමහර විට ළමයට දඬුවම් ලැබෙන්න තිබුණා. ඒගොල්ලන් අදත් මට ආශිර්වාද කරනවා මැඩම් නිසා අපි අද ඉගෙන ගන්නවා. ඔය පුතේ ඕලන්ට මට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න. අපි ඉන්න තත්ත්වයෙන් යන්තම් මිදෙන්න පුළුවන් ඕගොල්ලන් ඉගෙන ගන්න. එහෙම නැත්නම් හැමදාම අර හිටපු ලෝකේම තමයි අපිට ඉන්න වෙන්නේ. ඒක කරන්න එපා. ඔයාලා ඉගෙන ගන්න මං කියන්නේ. ඉගෙනගෙන අඩියක් හරි ඉහළට යන්න. හොඳ පුරවැසියෙක් වෙන්න දරුවනි. අපි පාරේ යනකොට ආඩම්බරෙන් කතා කරන්න දුවේ පුතේ කියලා හැකියාවක් තියෙන දරු පිරිසක් වී වෙන්න ඕනේ. මං ගෙනන් අදහස මේකයි. බොහෝ දරුවෝ ඉන්නවා ඇත්තටම. දැන් දැක්කත් ගෝගෙන පස්සෙන් එනවා. මැඩම් කියන මට මතකද? මම දන්න විදිහට ආපුතේ කොහොමද කියලා අහනවා. මට නම් මතකත් නැහැ. ඒතරම් අර උගන්නපු නැති දරුවෝ ඇවිල්ලා කතා කරනවා. දන ගහලා පාර මැද වඳිනවා. ඉතාමත් වටිනවා. මොකද මාතලේ ටවුන් එකේ දරුවෝ වඳිනකොට අපිට අර හැඟීමක් ඇති වෙනවා නේ මේ අපේ දරුවෝ නේද කියලා. මේ වෙනකොට මගෙන් ඉගෙනගත්ත දරුවෝ ජාත්‍යන්තරේ ඉන්නවා. ඇත්තටම. කෙරේලා මට කතා කරා මගේ දරුවෙක් මම ගැන කියනවා නෙවෙයි ඕස්ට්‍රේලියාවේ දැනට ඉන්නේ. මට ආශිර්වාද කරා මැඩම් විශ්‍රාම දිවියක් ගත කරන්න ඕනේ. මම ආපුවා මැඩම්ව බලන් දෙනවා. ඉතින් මට ඇත්තට මේක ධෛර්යමයි. මං හිතුවට වඩා මගේ දරු පරපුරක් ඉන්නවා කියන එක මට දැනුණා. ඇත්තෙන්ම මම මගේ ළමයි කියන දිහා එතරම් බැලුවේ නෑ. අරලහිරු පුතා කියනවා වගේ. මගේ දුව නිතරම චෝදනා කරනවා අම්මා කවදාවත් මං ඇරෙනකොට ඉස්කෝලේ ඒත් එක ගාවට ආවේ නෑ. මට හැමදාම අනිත් ළමයිගේ අම්මලා ඇවිල්ලා මාව අරන් ගියා. මිත්තයි අරන් ගියා. මාව ගන්න අම්මා ආවේ නෑ. ඉතින් මම කියන ඔය අපේ ස්කූල් සර්විස් නෙන්නේ මම මොකට දෙන්නේ කියලා. ඊළඟට මොනවද කිව්වේ අයියා අම්මට ඉන්න බුද්ධ ഘോഷේ දරුවෝ අපි ඕනේ නෑ. ඒ තරම් බුද්ධ ഘോഷේ මගේ ජීවිතේ කම්කයක් කියලා තිබුණා. ඇත්තටම මේ පුතේ ඔයගලන්ට මාතලේ පාසල් ලැබෙනවා යන්න පුළුවන්. මොකද මාතලේ දරුවෝ විතරක් නෙවෙයි නේද පුතේ ඉස්සරහට යන්න ඕනේ. අද ඔය අධිකාචාර්යවරු මෙහෙන් ඉගෙනගෙන සයන්ස් කොලෙජ් දෙන් තෝමස් කියපුවා ඉන්නවා. ඉංජිනේරු දොස්තරලා පිහි වෙලා ඉන්නවා. ඒ අංශය අපේ තිබුණා නම් මම හිතන්නේ මෙහෙන් මේ දරුවෝ යයි. මේනකොට දොස්තරලා කීප දෙනෙක් මේ විද්‍යාලයෙන් බිහි වෙලා තියෙනවා. ආඩම්බරයෙන් අපිට කතා කරන්න පුළුවන් ඒ දරුවෝ ගැන. හැමෝටම යමක් පුළුවන් කියන එක මම නම් දන්නේ බැහැ කියන එක හිතන්න එපා.
අපි හැමෝම දොස්තරලා ඉංජිනේරුවෝ නුඹුණට පුතේ හොඳ පුරවැසියෙක් වෙන්න. ඔයගලන්ට මතක ඇති උසස් පෙළ දරුවෝ නම් ඉන්නවා. අපේ අර එක පන්තියක් තමයි අවුල්ුනේ මම දන්නවා. ඒගොල්ලන් තමයි ඇවිල්ලා ඉස්කෝලේ හරියට මෙහෙට ගිහිල්ලා පොඩ්ඩක් ඉස්කෝලේ අවුල් සාගත තත්ත්වයක් ඇති කරා. මොකද ඒගොල්ලන් ඇත්තම කිව්වා අපිට උසස් පෙළ උගන්වන ඒවා දරා ගන්න බැහැ මැඩම්. නමුත් ඒගොල්ලන් අපේ ඕදන් අහලා අද වෙනතුර එක පාඨමාලාවලට ගිහිල්ලා තියෙනවා. ඒකත් අපිට සතුටක් අත පුරවැසියෙක්වත් වෙයි. මම ඔයගොල්ලෝගෙම ඉල්ලගන්නේ අපි මේ ලෝකෙට බිහි වුණා නම් නිකම් මුලෙස මැරෙන්න ඕනේ නැහැනේ අපි නේද? අපි නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. එහෙනම් මේ නිදහස් අධ්‍යාපනයේ තුලින් ඕගොල්ලෝ මේ රටට සේවයක් කරන්න. ලොකු රස්සා නැතුණත් කමක් නැහැ පුතේ. පොඩි රස්සාවකින් හරි අපිට යම්කිසි සේවයක් මේ රටට කරලා රට ගොඩනගන්න උත්සාහ ගන්න. ඔය අපේ සමහර ළමයි මගෙන් අහපු ප්‍රශ්නයකට මම උත්තරයක් දෙන්නම්. මැඩම් මෙයි හැමදාම ඉස්කෝලේ ඉන්නේ කියලා. අනේ මැඩම් බැයිද හෙට ගෙදරින් අපිට ඉන්න ඕනේ කියලා මගෙන් අහපු ළමයි හිටියා. මම ඒකට උත්තරේ දෙන්නේ. මම කියවනේ සංගමිත්‍රාවේ ජීවිතාංශේ මම ඉගෙන ගන්නකොට මට ගුරුවරු හිටියේ නෑ කියලා. අන්න ඒක තමයි හේතුවක්. මගේ හිතේ ඒක කාවෙදිලා තියෙනවා. මා යායිතු ගමන මට යන්න අවස්ථාව නොලැබුණා කියලා. ඒ කාලේ ඔය ටියුෂන් එහෙම තිබුණේ නෑ. ඉස්කෝලෙන් යමක් ලබා ගත්තොත් තමයි අපිට වටින්නේ. අපි හැමදාම ඉස්කෝලේ ගියා. මට අන්න ඒක මතක් වෙනවා නිතරම මේ දරුවන්ට ගුරුවරයෙක් නැති වුණාම ඉවන පාඩුව ගැන මට දැනුණා. මම ඔබ කියන්නමයි හිටියේ. ඒ නිසා මම ඔන්නේ උත්තරේ දුන්නා. මම ඉස්කෝලේ ආවේ හැමදාම මට අර මතක් වෙනවා මගේ ළමා කාලේ මට විච්ච සිදුවීම්. ඒ නිසා ඔන්න ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලන් හැමදාම ඉස්කෝලේ ඉන්න දරුවනේ. ඇවිල්ලා පුළුවන් තරම් ඔයගොල්ලන් අපේ ගුරුවරු ඉන්නවා, හොඳ ආචාර්ය මණ්ඩලයක්. හොඳ විදුහල්පතිවරයෙක් ඉන්නවා ඔයගොල්ලන්. ඇත්තටම මම අපේ අලුත් විදුහල්පතිතුමා හඳුනගන්න ලැබුණේ මට කෙටි කාලයක්. ඒ කාල පරිච්ඡේදය ගත්තාම එතුමාගෙන් ගත යුතු දේවල් බොහෝමයක් තියෙනවා මම දකින විදියට. වැඩක් කරත් පිළිවෙල. මම හරි ආසයි. යම් කිසි දෙයක් කරනකොට හරි පිළිවෙල. ඒ නීට් එක කියලා අපි කියන්නේ ඒක තමයි හරිම වැදගත් දෙයක්. මම හිතන්නේ එතුමා ලැබලා තියෙනවර උදාමුදාවේ ඉඳලා ලබපු ට්‍රේනින් එක ඉතාමත් වැදගත්. එතනින් නියම පුරවැසියෙක් බවට පත් කරනවා. ඒක ඔය අපේ ස්වාමි පුරුෂයාමත් කියන කතාවක්. අපේ අය පෝසස් වලට මෙයන්ම ඕනේ හැදිලා ඉන්න කියලා මට උනත් එයා ගහනවා ගෙදර අපි කියලා. ඒ නිසා ඇත්තටම ඒ විදුහල්පතිතුමා යටතේ ඔබ මේ විද්‍යාලයේ ගෞරවය ආරක්ෂා කරගෙන යන්නේ ඉදිරියටම කියන එක මම නම් කියනවා. දැන් මට දැනගන්න ලැබුණා අපේ ළමයි ටිකක් බයයි කියන එකත් මම දන්නවා. මට ඒක තේරුණා. දැන් නම් ප්‍රින්සිපල් එකක් අදායි එහෙම වැයතින්ම කියලා තියෙනවා. ඇත්තටම මෙහෙම විය යුතුයි. එතුමා අනුගමනය කරන්න ඔබට හොඳ ගමනක් යන්න ලැබේවි. සමහර විට මේ මගේ කතාව ඔයගලන්ට එපා වෙනවද දන්නේ නැහැ. වැඩම මොනවද මෙතන ඇවිල්ලා කියවන්නේ කියන එක. ඩොක්ටර් අහගන්න කමන්නේ ආත්මෙ. ඊට පස්සේ කියන්නේ නැහැ නේ දවසානේ දවසේ ඒ නිසා පොඩ්ඩක් උදේ ඉවසගෙන අහගන්න. හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා අපිට. නියෝජ්‍ය විදුහල්පතිවරු ඉන්නවා. ඒගොල්ලන් ඔයගොල්ලන්ට මඟ පෙන්වනවා. මගේ ගුරුවරයෙක් ඉන්නවා මෙතන ජයතිලක සර් මම ගැනත් වචනයක් කියන්න ඕනේ. ඩිප්ලෝමා එක කරනකොට මට සර් ගුරුවරයෙක් වුණා. ඇත්තටම ඔබතුමා එදා සිට අද දක්වා නිහතමානීව මා සම්පතේ මට ආඩම්බරයක්. මොකද අද දින මේ පාසලට ඇවිල්ලා ඉන්න. අනිකුත් අය සමගත් මම කියන්නේ මම සතුටින් කාලය ගත කරනවා.
උසස් පෙළ අංකයක නායක සර්, විජේතුංග සර් මේ හැමෝම ඊළඟට අපේ චාමිනි මැඩම් ඉන්නවද? ඉතාමත් හොඳ විදුහල්පතිවරියක්. මම ළඟින්ම ඇසුරු කරා. අපි දෙන්න බොහෝ දුරට යන්නෙත් එකවර. ඉතාමත් හොඳයි. ඇත්තටම බොහෝ දේවල් මගෙන් දැන් යාළුවා දැනෙක් මම අක්කා මෙහෙම කරොත් හොඳයි නේද? මෙහෙම කරොත් හොඳයි නේද? අවුරුදු ගණනාවක් එක දිගටම ඇසුරු කරා අපි. ඉතාමත් හොඳ චරිතයක්. සෙවන් දෙවෙනි ටික කාලෙක වුණත් අපි ඉතාමත් සුහදව කටයුතු කරා. ආචාර්ය මණ්ඩලයේ අනිකුත් අයත් එහෙමයි. මම හිතන්නේ මගෙන් යම් කිසි දෙයක් පුළුවන් කරලා දෙන්න කියලා රාජකාරී මට්ටමේ මම ඒ දේ කළා. මම ඒක හිතාමතා කොහෙත්ම අත්පත් කරේ නැහැ. ඉලවන සෙටුව මම ඒක දුන්නා. මොකද මුල් කාලේ මේ ගැටුම් සකස් කරන්න තිබ්බේ මට මම කවදාවත් ඒක මෙහෙ ඇවිල්ලා කරන්න ඉඩ තියාගත්තේ නැහැ. මොකද මගේ පන්ති පාඩු වෙනවා මම මෙහෙ හදන්න කියලා. මම රෑ ඉලිවෙනකන් හරි ඒ දවස්වල චෙක් 50ක් විතර ලියුවා. සම්පූර්ණ වැඩ මෙහෙ සකස් කරන්න සිද්ධ වුණා. අඩු කිරීම රාශියක් තිබිලා. මම උදේ එළිවෙනකොට චෙක් ටික කරලා ප්‍රින්සිපල් සර්ට බාර දෙනවා මිසක් මම මගේ පන්ති කාමරවල කාලය මම ගත කරන්න කැමතිනේ නෑ ඒ සඳහා. මට හිතෙනවා මගේ ජීවිතේ සාර්ථකයි කියලා මට බය නැතුව කියන්න. මම හරි සංවේදී කෙනෙක්. නමුත් අද මට ඒ සංවේදීතාවයට වඩා මට දැනෙන්නේ යාබර්ණගේ සතුටක් දැක්ක. මම මගේ පවුල ගොඩනගලා තියෙනවා බය නැතුව කියන්න පුළුවන්. අපිට කියලා මේ අර ලස්සන ජීවිත තිබුණේ නැහැ ඇත්තටම. අපි නමුත් අඩියෙන් අඩිය අපේ පවුල ගොඩනගලා අපි හතර දෙනා සතුටින් ඉන්නවා. ඒක මට ඇත්ත. මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න මට දරු දෙන්නෙක්. මම හිතනවා මගේ මේ පැවැත්මට ආශිර්වාදයක් කරනවා ඇති. මම ඉස්ලාමයේ මෙකම් බලාගෙන හිටියා මම ඒකත් කියන්න ඕනේ. මගේ අම්මා. මම උතුම් වස්තුවක් සලකනවා මගේ අම්මා. අවුරුදු 10ක් කලින් පිටියේ දැනට මාස 6කට පෙර මම නැති වුණා. මම බලාගෙන හිටියේ අම්මට මම පුළුවන් තරම් කරන්න ඕන සියල්ල එක කරාම මම තවත් අම්මට සලකන්නම් කියලා බලාගෙන තමයි හිටියේ මම ඉස්ලාමයේ නමුත් මට ඒ අවාසනාවන්ත පෙරනමට මට දුන්න දෙයක් සිද්ධ වුණා. මම ගෙදරින් කැමති නැහැ. මම තනියම දවල් කැමති නැහැ. ගෙදරින් ඉන්න මට වේදනාවක් ආවා. වෙලාව ගත වෙන නිසා මට කියන්න නම් අවුරුදු 25ක් තුළ කාලය තුළ බොහෝ දේවල් තියෙනවා. නමුත් වැඩිදුර කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ විද්‍යාලය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මම ඕනෑම දෙයක් කිරීමට මම කැමැත්තෙන් ඉන්නවා. දරුවන් වෙනුවෙන් මම කැප වෙන්න ඕනෑ වෙලාවක ලෑස්ති. මම ඒ දේ කරනවා. මම විශ්‍රාම ගියත් මගේ දරුවන් ඕන කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න මම ඒ දේ කරලා දෙන්නම්. සමහර විට දැන් අපේ ආචාර්ය මණ්ඩලයේ එක එක්කෙනා ගැන මම වෙනම කතා කරන ඉක්කොත් පැය කාලයක් යනවා. හැමෝම මට උදව් කරා. හැමෝම සමීපයි. ස්වාමීන් වහන්සේ ඇතුළු හැමෝම සමීපව මට කටයුතු කරා. මම බොහෝ අයට දුවේ පුතේ කියලා කතා කරලා ඇති. වෘත්ති අධ්‍යාපනයේ විශේෂයෙන්ම මම සලකන්න ඕනේ වෘත්ති අධ්‍යාපනයේට මට බොහෝ උදව් කරපු පිරිසක් ඉන්නවා වෘත්ති අධ්‍යාපනයේ. මගේ සහෝදරියක් ඉන්නවා මේ වෙනකොටත් රන්සි බස්නායක ඇතුළු සියලුම සහෝදරයන්ට මම අවංකවම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී මට රාජකාරී මට්ටමින් මෙන්ම අනිකුත් අවස්ථාවල ඒගොල්ලන් මට කැපවීමෙන් කටයුතු කරා. මම ඒගොල්ලන්ට දුව පුතා කියලා තමයි කතා කරේ. ඇත්තටම හරිම ආඩම්බරයෙන් මම ඒගොල්ලොමුත් අගේ වාසා ජීවිත කාලයේ සිටම බොහෝ සහෝදරියනුත් ඉන්නවා සංගමිත්තාවේ. ඒ සියලුම දෙනාට මම ආදරෙන් මතක් කරනවා මේ අවස්ථාවේදී. එමනම් කියන්නේ ගියොත් තව බොහෝ දේවල් කියන්න නිසා මම යන්න ඕනේ. මා වෙනුවෙන්
අපේ විද්‍යාලයේ විද්‍යාර්ථීතුමා ඇතුළු සියලුම දෙනා මේ උත්සවය සංවිධානය කරලා තියෙනවා. මම නම් උත්සවවලට තරම් බලාපොරොත්තු වෙන්නේ මගේ කාර්යය කරා මම තෘප්තිමත් කියන එක තමයි මගේ ඇඟේ හැමදාම තියෙන්නේ. අවුරුදු 37කට අධික කාලයක් මම රාජ්‍ය සේවය කරලා තියෙනවා. මම එකක් කියනවා මම ගැන ලොකුකම කියනවා නෙවෙයි සංස්කෘතික අමාත්‍යාංශයේ ඉන්න කාලේ මට ඩිරෙක්ටර්ස්ලා කිව්ව කතාවක් මට මතක් වුණා. මාතලේ කෙල්ල හිටියනම් බ්‍රාන්ච් එකට ඇති කියන කතාව කිව්වා. ඉතින් මාසෙට මාතලේ කෙල්ල හිටියනම් ඇති කිව්වා. ඒ කියන්නේ මම ඒ තරම් කැපවීමෙන් මම කටයුතු කරා කියන එකයි මට කියන්නේ. පොඩි වේදනාවකුත් දැනෙනවා තමයි අය රාජ්‍ය සේවයට ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේ කියන්නේ. කමන්නේ නැහැ මම දරුවන් වෙනුවෙන් උදව් කරනවා. ඔයගොල්ලෝ නොදන්න දෙයක්වත් තියෙනවා. මම මේ දේ කිව්වට මම නම කියන්නේ නැහැ. අපේ විද්‍යාලයේ ගුරුවරයෙක්ගේ දරුවෙක්. කවුද කියලා නම කියන්නේ අද වෙනතුරු මේක රහස. ගුරුවරයා ඇවිල්ලා මගේ ඉල්ලීමක් කරා. අනේ මැඩම් මගේ දරුවා මෙන්න මේ තත්ත්වයක ඉන්නේ. එයාට බැයිද මට උදව් කරන්න. තර්ක සාහිත්‍යයේ අමුතුවෙන් ඉගෙන ගන්න. අද වෙනතුරු මම මේ කතාව කාටවත් කියන්නේ. මගේ යාළුවෙකුටවත් කියලා නෑ මගේ දරුවාට බලන්න. අද වෙනතුරු පේරාදෙණිය කැම්පස් එකේ ඉන්නවා. මට ඒක ලොකු භාග්‍යයක්. ඒ දරුවා මට මාසෙකට සැරයක් හරි කතා කරලා කියනවා මැඩම් නිසා මම අද මෙතන ඉන්නවා. ඒ භාග්‍යය මට උදා වුණා කරට ගන්නලා යා කැම්පස්. මම කවුරුත් අහන්න එපා කවුද? ඒ ගුරුවරයා කවුද? එමනම් කාලයේ ශාස්ත්‍රමය හැමතිම කැප කරලා මා වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කරපු විද්‍යාර්ථීතුමා ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයට අපේ දුවා දරුවන්ට මෙහෙවින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලන්ගේ වටිනා කාලය මා වෙනුවෙන් කැප කරා. දැන් ඊළඟට ඔයගොල්ලන්ට ක්‍රිකට් මැච් එක තියෙනවා. ඒකට මම දන්නවා ඔයගොල්ලන් ආසාවෙන් බලාගෙන ඉන්නේ. මොකද මමත් ඒ වගේ කෙනෙක් නිසා. එවනම් පිටින් ඉඳලා හරි මම බලාගෙන ඉන්නම් මගේ විද්‍යාලයේ දියුණුව. මම දන්නවා දවසින් දවසට දියුණුවටපත් වෙනවා කියලා. එදා සිට අද දක්වා කියන්න නම් බොහෝ දේවල් තියෙනවා ඇත්තටම. මට අපේ සාම්පස්සරුත් මතක් වෙනවා. මට මෙතන ඉඳන්ම කිව්වා නිර්මලා මැඩම් කියන්නේ මගේ සහෝදරියක් වගේ. මට ගොඩ දේවල් මතක් වෙනවා. ඒ හැමෝම මම ආදරේ සිහිපත් කරනවා විද්‍යාර්ථීවරුන් මේ විද්‍යාලයේ හිටපු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ආදරේ සිහිපත් කරනවා. එනම් ඔයගොල්ලන් හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මම වෙනුවෙන් අද දින ලයිව් පුතා ඊයරා 9ට පස්සේ කරන ගලා එවිලා මා වෙනුවෙන් යමක් ඉදිරිපත් කරලා පුතේ ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිත සාර්ථක කරගන්න තව තවත් ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නම් මම නියුණේ නම් සියලු දෙනාටම දලදා සමිති විහිදා